අයිබෝවන් SLK Media YouTube channel එකට ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්න හැමදාම වගේ මම අද මම ඔයාලට අරගෙන ආපු වීඩියෝ එකකින් ඔයාලට කියන්න හදන්නේ මේ දවස්වල ගොඩක් අය හොයන කහ වතුර පානය ගැන. ටර්මරික් වෝටර් වලින් ගොඩක් වෙලාවට අපේ ඇඟේ තියෙන ලස්සන වැඩි කරගන්න අපේ සෞඛ්‍ය තත්ත්වය ගොඩක් ඉහළ නංග ගන්න පුළුවන් කියලා දැනට හොයාගෙන තියෙනවා. ඒ වගේම පෞද්ගලිකව මම ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම දෙයක් රහසක් නැතුව හැමදේම ඔයගලන්ට කියලා දෙන්න තමයි අද හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ කහ වතුර අපි හරියටම පානය කරන්නේ, මේ වලින් මොනවාද අපිට ලැබෙන වාසි, මේ හැම දෙයක් ගැනම ඔයාව දැනුවත් කරන්න සූදානම්යි. ඉතින් ඒ නිසා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නකෝ. ඊට පස්සේ අපි වීඩියෝ එක බලමු. හරිද? ඉතින් ඒ නිසා subscribe කරලා එන්න. දැන් අපි යමු කහ වතුරෙන් කොහොමද ඔයාව ලස්සන කරන්නේ, ඔව නිරෝගී කරන්න, හරියටම පාවිච්චි කරන්න ඕන ක්‍රමය මොකක්ද කියලා බලන්න. මේකෙන් ලැබෙන ප්‍රතිඵල, මේකෙන් ලැබෙන වාසි හැම දෙයක් ගැනමත් මම ඔයාලට පැහැදිලි කරන නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා මම ඉල්ලනවා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ හදාගත්ත කහ වතුර එක. මේක නම් ඉතින් හදාගන්න මහ දෙයක් කරන්නේ නෑ. හරිද? එනට මම මේක හදන හරිම ක්‍රමයක් අවශ්‍ය. අපි මේකට එකතු කරන ප්‍රමාණත් වෙනස්නේ. ඉතින් ඒ දේවලුත් මම කියලා දෙන්නම්. හැබැයි ඊට කලින් අපි යමු කහ වතුර බිව්වට පස්සේ ඔයාට ලැබෙන වාසි මොනවද කියලා බලන්න. ඊට පස්සේ මම ඔයාලට මේක හදන හැටි කියලා දෙන්නම්. ඔන්න කහ වතුර බොන එකෙන් අපේ ශරීරයට ලැබෙන පළවෙනිම වාසිය තමයි ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරනවා. ඕනම ලෙඩකට ඔරොත්තු දීමේ හැකියාව, ඒ වගේම අපේ ශරීරයේ ඇතුළතින්ම අපේ ශරීරය සුව කිරීමේ හැකියාව වැඩි කරනවා. ඒ කියන්නේ ඔයාලට දැන් සරලවම කිව්වොත් අපි ලෙඩ රෝගයක් හැදෙන තියෙනවා නම් ඒ හැදුනට පස්සේ අපේ ශරීරය ඇතුළතින්ම ඒ සුව කිර ගැනීමේ ක්‍රියාවලියෙන් ප්‍රතිශක්තිකරණයේදී වෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලියට ගොඩක් හොඳින් උපකාර වෙනවා. ඔයාගේ ලේ පිරිසිදු වෙන නිසාම ඔය ලස්සන වෙන්නත් පටන් ගන්නවා. ලෙඩ රෝග ගොඩක් අඩු කරගන්නත් පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න, ලෙඩ රෝග අඩු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට මම අද කියලා දෙන විදිහට කහ පානය කරොත්. ඉතින් ඒ නිසා ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න, ඔයාගේ ශරීරය නිරෝගී කරගන්න කහ පානය කරන්න පුළුවන්. දෙවන වාසිය තමයි කාන්තාවන්ට ඇතිවෙන මාසික ඔසප්වීමේදී ඇතිවන අර ගොඩක් වෙලාවට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. බඩ ආශ්‍රිතව, කොන්ද ආශ්‍රිතව මුළු ශරීරයේම ඇතිවන ඒ වේදනාකාරී ගතිය සමනය කරන්න උදව් වෙනවා කහ වතුර පානය කරනවා නම්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඔසප් කාලයේදී අපගේ ශරීරයේ ඇති වෙනවනේ, කියන්නේ හෝමෝන්ස් වෙනස් වෙනවනේ. හෝමෝන්ස් වෙනස් වීමක් සිද්ධ වෙනවනේ. මේ වෙනස් වීමත් එක්කම ගොඩක් වෙලාවට පිම්පල්ස් එන්න බලනවා. ඉතින් ඔයා විශ්වාස කරන්න මේ කාලයේදී ඔයා කහ වතුර පානය කරනවා නම් පිම්පල්ස් ඇති වෙන එක, කුරුල්ල ඇති වෙන එක, අර චූටි බිබිලි වගේ එන ගතියත් අඩු කරගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳ දෙයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ගොඩක් වෙලාවට ඔසප් කාලයේදී පිම්පල්ස් එනවා වැඩි නිසා ඒක අඩු කරගන්න පුළුවන්. ඒ නිසා කහ වතුර බොන්න ඔසප් වේදනාවත් අඩු කරගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි ස්කින් ඉන්ෆෙක්ෂන්ස් අඩු කරගන්න පුළුවන්. අපේ සමේ ඇතිවෙන දද, කුෂ්ඨ, කැසීම්, ඒ වගේම සම නිකන් අර එකම පාටක් නැතුව සම නිකන් හරිම ඩල් වෙලා, ඒ කියන්නේ සම හරිම අඳුර වෙලා තියෙනවා නම් මෙන්න මේ ප්‍රශ්න හැම එකම විසඳ ගන්න පුළුවන් කහ පානය කරනවා නම්. විශේෂයෙන්ම මට මම මතක් කරන්නේ ගොඩක් වෙලාවට අපි අපේ ස්කින් එක ලස්සන කරගන්න කියලා ටැබ්ලට්ස් වර්ග බොනවා, එක ග්ලූටාතයෝන් කියලා අපි එක જાති දේවල් බොනවා. දැන් මේ කාලේ නැති දෙයක් නෑ. ඉතින් මේක අපි ඇඟ ඇතුලේ අපිට ලබා දෙන නිසා ඔන්න ඇඟ ඇතුළෙන්ම ඔයාගේ ලේ පිරිසිදු කරලා ඔව ලස්සන කරන්න උදව් වෙනවා. ඒ නිසා ඔයාගේ ස්කින් රෑෂස් තියෙනවා නම්, පිම්පල්ස් ගොඩක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේ වැඩේ සාර්ථකව අත්හදා බලන්න. මේක අනිවාර්යයෙන්ම සාර්ථකයි. ඔයාගේ ස්කින් එක ලස්සනට එකම පාටකට ග්ලෝ කරලා ඔයාව නිරෝගී කරලා ලස්සන කරන්න උදව් වෙනවා. ඒ නිසා ඔන්න ස්කින් එක ආශ්‍රිතව, සම ආශ්‍රිතව දද, කුෂ්ඨ, ලප කැලල් තියෙනවා නම් ඔයාට මම රෙකමන්ඩ් කරනවා මේ කහ වතුර පානය බීලා බලන්න. මේට අමතරව ආහාර ජීර්ණය හොඳින් සිද්ධ කිරීමට උපකාරී වෙනවා. මේක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. මොකද ආහාර ජීර්ණයෙන් කොම අපේ ශරීරයේ ගොඩක් වෙලාවට මල බද්ධ ඇතිවීමේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ගොඩක් අයට බඩ පුරවා දැමීම, අර බ්ලොට් වෙන ගතියක් තියෙනවා. ඒ වගේම ગેස්ට්‍රයිටිස් ඇති වෙනවා. මේ හැම ප්‍රශ්නයකටම හරිම ලස්සනට සුව වීමක්, මේ හැම ප්‍රශ්නයක්ම පාලනය කිරීමක් සිදු වෙනවා කහ වතුර පානය කරාම. කහ කියන්නේ අපේ ශරීරයේ නිවන, අපේ ශරීරය ලස්සනට තියාගන්න හරිම
හරිම කාම් කරන දෙයක් තමයි කහ කියන්නේ. ආහාර ජීර්ණ ආශ්‍රිතව තියෙන ප්‍රශ්න හැම දෙයක්ම විසඳ ගන්න පුළුවන් කහ වතුර පානය කරනවා නම්. ඔයාලට නිතරම බඩ පිපෙන ගතියක්, කෑම අජීර්ණ ගතියක් තියෙනවා නම් කහ වතුර බොන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඊළඟ වාසිය තමයි බර අඩු කරන්න. බර අඩු කරනකොට ඔයා පාවිච්චි කරනවා නම් බර අඩු කරන්නම කියලා පාවිච්චි කරනවා නම් ඔයාලට මේකට කුරුඳු චුට්ටක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ගම්මිරිස් චුට්ටකුත් එකතු කරලා බිව්වොත් ඔයාගේ බරත් අඩු කරගන්න පුළුවන්. ඒක විශේෂයෙන් මතක් කරනවා දෙහි චුට්ටකුත් එකතු කරගන්න. එතකොට මේක ඔයාට ආයුර්වේද පානයක්, හර්බල් ඩ්‍රින්ක් එකක් විදිහට, ශාකසාර පානයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. බර අඩු කරගන්න පුළුවන් මොකද අපේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේද කොටස් දිය කර හැරීමේ හැකියාව කහවලට තියෙනවා. ඒ නිසා එකක් try කරලා බලන්න. මේට අමතරව ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මානසික ආතතිය. දැන් කාලේ අපිට හැමෝටම වගේ ස්ට්‍රෙස් කියන දේ තියෙනවා. ඒ වගේම ස්ට්‍රෙස් එක නිසා ඇතිවෙන මානසික රෝගී තත්ත්ව පවා සමනය කරන්න මේ කහ වතුර උපකාරී වෙනවා කියලා තව විශ්වාස කරනවාද? අපි හරියම බිසි ලයිෆ් එකක් ගෙනියන්න අපිට වර්ක් ලෝඩ් එක වැඩි මේ හැම දෙයක්ම මත්තෙන් අපේ ජීවිතේ යනකොට අපිට ස්ට්‍රෙස් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ආතතිය, මානසික ආතතිය අවම කරලා අපේ ශරීරයේ තියෙන අර විඩාබර ගතිය අවම කරන්න ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේදී කහ වතුර චුට්ටක් බොන්න. මේක බොන හරි ක්‍රමයක් තියෙනවා. ඕනට වැඩිය බොන්නත් හොඳ නැහැ. ඒ නිසා හැමදේම මම අට වීඩියෝ අන්තිමට කියලා දෙන්න. ඉතින් මානසික ආතතිය වැඩත් එක්ක ඇතිවෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඔයගලන්ට පුළුවන් කහ වතුර පානය කරන්න. ඒ වගේම ඔයාට ඩයබටික්ස් දියවැඩියාව තියෙනවා නම් දියවැඩිය තත්ත්වය අවම කරන්නත් උදව් වෙනවා. කොලෙස්ටරෝල් පාලනය කරන්න උදව් වෙනවා. ඒ වගේම හදවත ආශ්‍රිතව රෝගී තත්ත්ව ඇති වෙනවා නම් තිබෙනවා නම් ඒ රෝගී තත්ත්ව පාලනය කරලා සමනය කිරීමේ හැකියාවත් කහ වතුර වලට තියෙනවා. ඉතින් මෙහෙම බැලුවම කහ වතුර කියන්නේ ඇත්තටම අපි ගේ ඇතුළේ තියාගෙන ඉන්න බෙද මහත්තයෙක් වගේ. ඒක මාරම විදිහට අපේ ශරීරයට අපිට වැදගත් වෙනවා. අපි කෑමට සාමාන්‍යයෙන් එකතු කරන කහ වලට අමතරව අපි චූටි ප්‍රමාණයක් වැඩිපුර අරගෙන බලමු. මේතනදී ඔයාට විශේෂයෙන් මතක් කරනවා මම කියන ප්‍රමාණ වලට වඩා දවසට ඇතුළත බොන්නත් එපා. කියන විදිහට හරියට කරන්න ඕනම දෙයක් ඕනට වැඩි ඕනේ නැහැනේ. ඉතින් ටැබ්ලට්ස් වර්ග, පෙති කරල් ඔය දේවල් එක එක දේවල් ඇප්ලයි කරන්න සහ ඇඟට ගන්න කලින් මම ඕගොල්ලන්ට හරි ආදරෙන් ඉල්ලනවා. අපි ස්වභාවික ක්‍රමයට මේ දේවල් try කරලා බලමු. අපි උත්සාහ කරමු මේ දේවල් වලින් ලැබෙන ප්‍රතිඵල හරිම ලස්සනයි. හරිම naturally ඔයගලන්ට ලස්සන glow එකක් තියෙනවා. ලස්සන කහපාට සමක්, රත්තරන් කහපාට සමක් ලබා ගන්න පුළුවන්. කහ ඔයා පානය කරනවා නම්. ඉතින් මේ වාසි ටික තමයි ඔයාට තියෙන කහ පානය කරනවා නම් මම මේ ඔයාලට කතා කරේ කහ අපේ ශරීරයට අභ්‍යන්තරයෙන්. ඒ කියන්නේ අපි පානයක් වශයෙන් ගත්තට පස්සේ ඇතිවන වාසි මොනවද කියලා. ඊට අමතරව අපි ෆේස් පැක් වලට, බොඩි පැක්ස් වලට යූස් කරනවා. කහ කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් අපේ ස්කින් එක ලස්සන කරගන්න. ඒ වගේම ස්කින් එක ග්ලෝ කරගන්න. ඉතින් ඒ නිසා කහ එහෙමත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට කියනවා කහ තම්බලා. අමු කහ හරි නැත්නම් ඔයා වියලි කහ හරි කමන්නේ තම්බලා ඒ වතුරෙන් අපි ඇඟ හොදනවා නම් අපේ ඇඟේ තියෙන අර හරිම අර දැවිලි ගතිය, දාහක ගතිය නැති කරලා ඇඟ හරිම ලස්සනට නිමන්න, හරිම ලස්සනට තියන්න, ග්ලෝ එකට තියන්නත් පුළුවන්. ඉතින් මේ කාරණා ගැන මම ඉදිරියට දැනුවත් කරන්න. අපි දැන් යමු කොහොමද කහ වතුර හදාගන්නේ කියලා බලන්න. ඒ වැඩේ කරගන්න හරිම ලේසි. ඔයාට පේනවනේ හරිම චූටි ප්‍රමාණයක් තමයි කහ එකතු කරන්න ඕනේ. ඇඟිලි තුඩු වලට අහු වෙන ප්‍රමාණයක් එකතු කරාම හොඳටම ඇති. ඕනට වැඩි බොන්නත් එපා. හරිද? මේ මම එකතු කරේ අපි කැමට එකතු කරන වියලි කහ. ඔයාලට ඔන්න අමු කහ හොයාගෙන පුළුවන් නම් අමු කහ කෑල්ලක් සුද්ධ කරලා චූටි ප්‍රමාණයක් ටිකක් තලල ඉවර වෙලා ඔන්න උණු වතුරට දාන්න පුළුවන්. මෙතනදී පැහැෙන උණු වතුර නෙමෙයි ටිකක් නිමුණු උණු වතුර වලට තමයි මම මේක එකතු කරේ. ඊට පස්සේ විනාඩි 5ක් 10ක් තියලා ඔයාට බොන්න පුළුවන්. හිස්බරට බොනවා නම් ගොඩක් හොඳයි. දවසට එකපාරක් ඔයාට පුළුවන් මේක එක දිගට බොන්න. ඉතින් ඔන්න ඔයාට මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කහ වතුර පානය කරාම ඔයාට වාසි ලැබෙන්නේ ඔයාගේ ශරීරයට. ඉතින් ඒ නිසා මේ ගැන ගොඩක් අය මයින් අහලා තිබ්බා. මම ඔයාලට කියනවා අද ඉඳන් මේ වැඩේ කරන්න පටන් ගන්න. චූටි දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් අපි මේ දෙක කරලා බලමු. ලැබිච්ච ප්‍රතිඵලය කියන්නේ මීට කලින් ඔයගොල්ලෝ මේක පාවිච්චි කරලා ප්‍රතිඵල තියෙනවා නම් ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන කරන මේ වගේ වටිනා වැදගත් වීඩියෝ එකක් අරගෙන මම ඉදිරියටත් එන්න සූදානම්. චූටි දෙයක් ආයෙ මතක් කරන්න. YouTube channel එක subscribe කරන්න නැත්නම් වීඩියෝ බලලා subscribe කරන්න. හරිද? ඊළඟ වීඩියෝ එක මීටත් වඩා වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා notification icon එක bell icon එක click කරලා තියන්න. all notifications දාලා තියන්න. ඉතින් මං ගිහින් එන්නම්. හැමෝම පස්සෙන් ඉන්න මං ගොඩාරියක් ආදරේ. ඔයාලා හැමෝම පස්සෙන් ඉන්න සතුටින් ඉන්න hina වෙලාවෙ ඉන්න ජීවිතේ ගොඩක් දේවල් ලස්සනට ඔයාට කරගන්න පුළුවන්. ඉතින් මම හැමදාම ඔයාට ආදරේ. පස්සෙන් ඉන්න. මං ගිහින් එන්නම්. bye.